අද මම ඉන්නේ හෙන්දොන් යොන්ගුන් සාම් පන්සලේ. ඇත්තටම මේ පන්සල ඇවිල්ලා කොරියාවේ තියෙන ලස්සන පන්සලක්. තියෙන බූසන් වල තියෙන මුහුදත් එක්ක තියෙන ලස්සන පන්සලක්. ඉතින් අද මම ව්ලොග් එක කරන්නේ හෙන්දොන් යොන්ගුන් සාම් පන්සලේ. මෙහාට එනවනම් මචං අනිවාර්යෙන්ම මිනිස්සු නෙක් දවසක ඉන්න කට්ටිය දවසක ඉන්න කට්ටිය ඉදි වීඩියෝ කරන්න මාරුයි. මාරම් ප්‍රශ්න ඒක දැන් මටත් ඒ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. ඒ නිසා අද වීඩියෝ එකේ මම අද වොයිස් වලින්ම කරන්න. මොකද මගේ මූණ පෙන්වගෙන මට කරන්න අමාරුයි. ඒ නිසා මම අද වොයිස් වලින්ම ව්ලොග් එක කරන්න. අද කට්ටිය වෙන නිසා මට මේ විදියට වීඩියෝ කරන්න බැහැ. මම වෙනද කරන විදියට මට ව්ලොග් එක කරන්න බෑ. ඒ නිසා අද මම ව්ලොග් එක කරන්නේ මගේ වොයිස් වලින් විතරයි. එහෙනම් අද අපි හෙන්දොන් යොන්ගුන් සාම් පන්සලේ ලස්සන බලන්න යමු. මේ බලන්න මාර ලස්සන දෙයක් තියෙන හොඳ. මෙතන ඇවිල්ලා මේ බුදු පිළිම කියන්නේ මේකයි. මේක සිදුහත් කුමරු. හොඳ සිදුහත් කුමරු. මෙතන නාවන තනක් තියෙනවා. හොඳ සිදුහත් කුමරු කියන්නේ ඔව්. සිදුහත් කුමරු මෙතන නාවන තනක් තියෙනවා. මේක ඇවිල්ලා මෙහි තියෙන පරණ සම්ප්‍රදායක්. පරණ සම්ප්‍රදාය කියන්නේ මෙතන ඇත්තම දැන් මෙතන තියෙන අලුත් නවීන විදියේ බුදු පිළිමයන් තියෙන්නේ. එන අලුත් කියන්නේ මොනවා හරි මේ කොරියා දැන් ගලන් විදියට මෙතන තියෙන්නේ. හැබැයි මෙතන මේ යට තියෙන බුදු පිළිම තියෙනව නේද? යට තියෙන බුදු පිළිම තමයි මේක ඉස්සර ඇත්තටම නාවල තියෙන්නේ. අර ඒ සම්ප්‍රදාය දිගටම අරන් යෑමක් විදිහට තමයි මේ උඩින් තියෙන බුදු පිළිමේ නාවන්නේ. නාවන කියන්නේ දෝවණය කරනවානේ. දෝවණය කරන්නේ. ඉතින් මේක ඇවිල්ලා කොරියාවේ තියෙන සම්ප්‍රදායක්. ඒ කියන්නේ මේකට විශ්වාස කරනවා. ඒකට හිතේ තියෙන විශ්වාසයක් සහ බලාපොරොත්තුවක් හිතේ තියාගෙන මේ දේ දෝවණය කරන් පස්සේ ඒ කට්ටියන්ගේ තියෙන කියන්නේ අර විශ්වාස ඉෂ්ට වෙනවා කියන දේ වගේ මේ විශ්වාස තියෙනවා. ඒ නිසා තමයි මෙතෙන්ට අවිල්ලා මේ කට්ටිය මේ වගේ දෝවණය කරන්නේ. ඒ වගේම තමයි තව දෙයක් තියෙනවා මෙහි. මේ තමයි මේ බලන්නකෝ. මේ තියෙන මේ බෝකොළවල කියන්නේ මේ ප්ලාස්ටික් බෝකොළ යන්නේ ඉස්සර මෙහි කරලා තියෙන්නේ මේ ඇත්ත බෝකොළ. මේ ඇත්ත බෝකොළ කියන්නේ මෙහි කොරියා බෝගස් තියෙන හොඳ. කොරියා බෝගස් තියෙනවා. මේ කට්ටිය කරලා ඇත්ත බෝකොළ වල තමන්ගේ විශ්වාසය ලියලා එල්ලනවා. තමන්ගේ විභාගය පාස් කරලා දෙන්න. ඒක එක දේවල් තමන් කියලා ඉල්ලනෝනේ. ඒ ඉල්ලන දේවල් මේ මෙතන මේකට ලියනවා. මේක ලියලා මෙතන එල්ලනවා. ආන්න මෙතන මේ බෝකොළයක් ගන්න බෝකොළේ මේ මොකද වෙසක් කූඩුවයි. වෙසක් කූඩුව ගන්න මානව කොහෙ යන්නේ? මේ මානව අරගෙන අපිට අපේ තියෙන විශ්වාසය ලියලා මෙතන එල්ලන්න තියෙන්නේ. ඇත්තටම ඒ කියන්නේ මේකත් එක මාර ලස්සන view එකක් තියෙනවා. මම හිතුවේ ඇත්තටම දැන් මෙතන ලස්සනට කියලා දෙයක් කියලා. නමුත් මම මෙතන ඉන්න කොරියන් කෙනෙක්ගෙන් ඇහුවම පස්සේ තමයි ඒ ගම කිව්වේ මෙතන කරන්නේ කට්ටියන්ගේ විශ්වාසයක් විදියට ඒ කට්ටියන්ගේ කාරණේකින් ගොඩක් ඉස්සර මේ කට්ටිය කරලා තියෙන ඇත්තටම බෝගස් වල බෝකොළ වල එල්ලනවලු. දැන් කොරියා බෝගස් නැති නිසා දැන් කරන්නේ අර තියෙන ඒවයි කියන්නේ මේ තියෙන අර කොරියාවේ හදන ප්ලාස්ටික් බෝකොළ වල මේ නම ලියලා ඒක ලියලා එල්ල එක දැන් කරන්නේ. ඇත්තටම මේක ඇල්ලේ වල්පල් දෙයක් හොඳ. බලන්නකො දැන් අපේ ලංකාවේ අනිවාර්යයෙන් මොකද්ද කියන්නේ? අධිකට දැන් යන්න ඕන හොඳ. කොටට දැන් එන්න බෑ. මෙහෙම ප්‍රශ්න තියෙනවනේ දැන්. ඒවා මෙහි සංසිද්ධ දෙයක් තමයි. ගෑල්වලින් ලස්සන කොටට දැන් එනවා. හොඳ. දිගට දැන් එනවා. එක එක විදිහට එනවා. හැබැයි කවුරු ඒ දේ බලන්නේ නැහැ. හොඳ. මෙහි සාමාන්‍ය දෙයක්. නමුත් මේ අර ලංකාවේ කොටට ඇඳීම අර අසාමාන්‍යලා තියෙන්නේ. කවුරු අඳින්නේ නැහනේ. වහන් ඉන්න තරමට පේන එක වෙනස්. හොඳ
මෙහි පේන තරමට වහන් ඉන්නේ වෙනස්. ඉන්නේ මෙහි ගොඩක් කාලට මේ සමයකට ඇවිල්ලා ගොඩක් කට්ටිය සාමාන්‍ය ඕපන් ඉන්නේ. ඕපන් කියන්නේ ගොඩක් කොට රඳින්නේ. එහෙම ගොඩක් ගෑනු ළමයි ඉන්නේ. ඉතින් ඒ නිසා මෙහි ඉන්න අයට ඒක සාමාන්‍ය දෙයක්. හොඳ. ඒ නිසා ගඩිය ගණන් ගන්න නැහැ. මෙහි අයට කවුරු හරි දිගට දැන් ආවොත් තමයි ඒක වෙනස් දෙයක් වෙන්නේ. අන්න මේක දිහා තමයි මෙහි ඉන්න කට්ටිය ගොඩක් බලන්නේ. එතකොට මට මේ දෙක කියන හොඳ මම කොරියාවේ සහ ලංකාවේ දැකපු ලස්සනම විහාරගිය සහ බුද්ධ මන්දිරය තියෙන්නේ මෙතන. හොඳ කියලා. එතන මම ලංකාවේ මේ වගේ ලස්සන බුද්ධ මන්දිර සහ මම දැකලා නැහැ. ඇත්තට බලන්නකො මේ බුද්ධ මන්දිරය සහ මේ විහාරගේ ඇත්තට මාර ලස්සනට තියෙනවා. ඒ කියන්නේ මෙතන මේ විහාරගෙයි හොඳ විහාරනේ මේ බුද්ධ මන්දිරේ එක හාමුදුරුවනේ ඉඳගෙන මම එද්දි පිරිත් කියනවා. මම දැන් යන්න හදනවා. යද්දි පිරිත් කියනවා. මම දෙකින් දැන් පැය ගන්න දැන් පැය 3-4 තිස්සේ එක දිගට පිරිත් කියනවා. ඒ කියන්නේ මම ලංකාවේ ඇත්තට මේ වගේ දෙයක් දැකලා නැහැ. මම මෙතන වීඩියෝ කරන්න තුරට ගියන් පස්සේ මට වීඩියෝ කරන්න එපා කිව්වා මට. ඉතින් මම දන්නේ මේක ඉතින් කියන්නේ සංස්කෘතිය සහාය කටයන්ගේ වත් පිළිවෙත් ඒ විදිහටම කරනවා. ඉතින් මේක මාර ලස්සන දෙයක්. අනිවාර්යයෙන් ඇවිල්ලා බලන්න. ඇත්තටම පොඩ්ඩක් වෙනද ලංකාවේ අපේ පරිදානනේ ගතිය අර මේ සමහර තැන්වල කියන පස්සේ චෛත්‍ය උඩට ඒ පරිදානනේ ගතිය. මෙහෙත් තියෙන ඒ වගේ තැනක් නේ බලන්න. මේ මෙතනත් වෙන්නේ උඩ ඉන්න කට්ටිය මේ පල්ලෙහා තියෙන අර වාස්තර වගේ තියෙන වාජන තියෙන අන්නේ වාජන වල පරිදානවා. මෙතන මුතු පිළිමයක් තියෙන්නේ. උඩ ඉන්න අය කරන්නේ අර පල්ලෙහා ඉන්න තියෙන කොට ඉන්න කට්ටිය පරිදානවා. ඉතින් විසික් කරනවා ගන්න මොනවද? අපේ ලංකාවේ වගේම සමහර තැන් තියෙනවා මෙන්න මේ වගේ පොඩි අයිටම් ගොන ලංකාවේ සංකල්ප කියන පස්සේ මෙන්න මේ වගේ තියෙන නේද බලන්න මේ වගේ පොඩි අර මාල විකුණන ඒවා මේ සමහර මාල එතමාල මෙහෙත් ඒ වගේ දේවල් විකුණනවා ඉතින් මාල ලස්සනයි මාරම ලස්සන ගණන් කොට වැඩි. ඒ නිසා ගන්න නම් කියන්නේ තියෙන අට ගණන්. ඒ නිසා ගන්න. ඇත්තට මේ පන්සල ඇවිල්ලා යුනෙස්කෝ ලෝකෝරුම ලයිස්තුවේ පන්සලන්නේ මෙහාට එනවා නම් අනිවාර්යෙන්ම මේ කිසි දෙයක් අතපය අල්ලන්න කරන්න එපා. ඔය හරිය මෙහෙ මුකුත් කකුලවකවත් වදන්න එපා. හොඳ කියන්නේ යුනෙස්කෝ ලෝකෝරුම ලයිස්තුවේ තියෙන නිසා හරි නියම් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඇවිල්ලා පුළුවන් තරම් මේ තියෙන ලස්සන බලලා එදේ බලලා යන්න. මොකද සමහර අය ෆොටෝ ගන්න කකුල හරිය මේ තියෙනවා. ඒ සමහර අය නම් මම දැක්කා කියන්නේ අවවාද කරනවා මේ කකුල තියන්න එපා කියලා. තියන්න පුළුවන් දැන් තියෙනවා. බැරි දැන් තියෙනවා. හොඳ කෙනේ ගොඩක් පරණම තැන් තියෙනව නේද මේ මේක හදලා තියෙන්නේ 1500 ගණන් වල හදපු පන්සලක් මේක. ඒ නිසා එනවිල්ලා හරි පරිස්සමින් වැඩ කටයුතු කරන්න ඕනේ. හොඳ
ගොඩක් තැන්වල මේ ඔය මෙතෙන් දෙන්න කලින් පොඩි විස්තර හෙව්වනේ විස්තර හැද්දී දැකපු ලස්සන view තමයි මේක. කියන්නේ මේ view එක බලන්න පන්සල ඉස්සරහා තියෙන side එකෙන් එන්න ඕනේ. side එකෙන් ආවන් පස්සේ මෙතන මාර ලස්සනට view එක තියෙනවා. ඉතින් මගේ drone එක මට උස්සන්න මගේ drone එක මම ඉස්සුවා. උස්සන්න මම අවසර ගත්තා. අවසර දුන්නා. අහුම පතුවා. මම ප්‍රශ්න නැහැ. හැබැයි කිසි කෙනෙකුට හානියක් කරන්න බෑ කොහොමද? තියෙන දේකට හානියක් කරන්න බෑ කිව්වා. ඔයාලට experience එක තියෙනවා නම් ප්‍රශ්න නැහැ කිව්වා. මෙතන drone උස්සලා වීඩියෝ කරන්න කිව්වා. ගොඩක් අය ඇවිල්ලා මෙතන වීඩියෝ කරනවා කිව්වා. ඉතින් ඒ නිසා මමත් මෙතන ඇවිල්ලා drone එක අරගෙන වීඩියෝ කරලා ගැහුවා. මෙතෙන් ආවම පස්සේ මාර ලස්සන view එකක් තියෙන්නේ. ඉතින් මෙහාට එන්න. එතෙන්ට ඇවිල්ලා වීඩියෝ කරන්න කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි කිසිම දෙයකට හානියක් කරන්න එපා පුතා. කොරියාවෙන් යන්න වේවි හොඳ. ඉතින් ඒ නිසා මෙතෙන්ට එන්න ලස්සන බලන්න. ක්‍රෝස් ගන්න. ආයි මෙතන යන්න. හොඳ.